ෆිෆා ලෝක කුසලානය යනු ලොව වැදගත්ම පාපන්දු තරඟාවලියයි. එය බොහෝ විට පෘථිවියේ විශාලතම ක්‍රීඩා ඉසව්ව ලෙස හඳුන්වනු ලබයි. සෑම වසර 4කට වරක් ලොව පුරා සිටින ජාතීන් ලෝක ශූරතා කිරුළ සඳහා තරඟවදී. ලෝක කුසලානය ආරම්භ වූයේ කෙසේද සහ අද එය මෙතරම් වැදගත් වන්නේ ඇයි? ලෝක කුසලානය ගැන වටහා ගැනීමට නම් අප මුලින්ම පාපන්දු ක්‍රීඩාව ගැන තේරුම් ගත යුතුය. නවීන පාපන්දු ක්‍රීඩාව 19 වන සියවසේදී එංගලන්තයේ වර්ධනය විය. මෙම ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය වෙත්ම එය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාවය මතුවිය. 1904 දී ප්‍රංශයේ පැරිස් නුවරදී ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆුට්බෝල් ඇසෝසියේෂන් හෙවත් ෆිෆා සංවිධානය පිහිටුවන ලදී. අද වන විට ෆිෆාහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ සූරික්හි පිහිටා ඇති අතර ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි සංවිධානය කිරීමේ වගකීම පැවරී ඇත්තේ යටයි. පාපන්දු ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුළත් කර තිබුණද ෆිෆා ආයතනයට අවශ්‍ය වූයේ ජාතික කණ්ඩායම් සඳහාම පමණක් වෙන් වූ වෙනම තරඟාවලියකි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම ෆිෆා ලෝක කුසලාන තරඟාවලිය 1930 දී සංවිධානය කෙරුණි. පළමු ලෝක කුසලානය උරුග්වේ රාජ්‍යයේදී පවත්වන ලදී. එම රට තෝරා ගැනීමට හේතු වූයේ ඔවුන් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 වෙනි සංවත්සරය සමරමින් සිටීම සහ එකල සිටි ප්‍රබලතම පාපන්දු ජාතියක් වීමයි. මෙම සමාරම්භක තරඟාවලිය සඳහා සහභාගී වූයේ කණ්ඩායම් 13ක් පමණි. අවසාන මහා තරඟයේදී උරුග්වේ කණ්ඩායම ආජන්ටිනාව ගෝල 4ට 2ක් ලෙස පරාජය කරමින් ප්‍රථම ලෝක කුසලාන ශූරයන් බවට පත්විය. තරඟාවලිය වේගයෙන් ජනප්‍රියත්වයට පත්විය. කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1942 සහ 1946 වසරවලදී ලෝක කුසලානය පවත්වනු ලැබුවේ නැත. 1950 වසරේ සිට මෙම තරඟාවලිය සෑම වසර 4කට වරක් පවත්වනු ලබන අතර එය මානව ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩාවලින් එකක් බවට පත්ව ඇත. අද වන විට පාපන්දු ක්‍රීඩා කරන සෑම රටක්ම පාහේ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ සිහිනය දකිති. සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය තරඟාවලිය ආරම්භ වීමට වසර කිහිපයකට පෙර සිටම ආරම්භ වේ. කණ්ඩායම් අවසාන මහා තරඟාවලියේ ස්ථානයක් දිනා ගැනීම සඳහා තම මහද්වීපික කලාපයන් තුළ තරඟවදී. ෆිෆා මහද්වීපික සම්මේලන 6 මෙසේය. ජාතික කණ්ඩායම් මෙම සම්මේලන මගින් සංවිධානය කරනු ලබන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා තරඟවදී. ජයග්‍රහණය කරන කණ්ඩායම් ලෝක කුසලාන අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි. වසර ගණනාවක් තිස්සේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 32ක් ඇතුළත් විය. කෙසේ වෙතත් 2026 වසරේ සිට ඉදිරියට තරඟාවලියේ කණ්ඩායම් 48ක් දක්වා ව්‍යාප්ත කර ඇත. මේ විවිධ මහද්වීපවලින් වැඩි රටවල් සංඛ්‍යාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දෙයි. තරඟාවලිය ආරම්භ වන්නේ මූලික වටේ කණ්ඩායම් අධීරයකින් වන අතර එහිදී කණ්ඩායම් කාණ්ඩවලට බෙදා එකිනෙකා සමග තරඟවදී. දක්ෂතම කණ්ඩායම් නොකවුට් රවුන්ඩ් සඳහා සුදුසුකම් ලබයි. නොකවුට් රවුන්ඩ්ස් වලදී පරාජය වන කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වන අතර ජයග්‍රාහී කණ්ඩායම අවසාන මහා තරඟය සඳහා කණ්ඩායම් 2ක් පමණක් ඉතිරි වන තෙක් ඉදිරියට යයි. අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා ලෝක ශූරයා බවට පත්වන අතර ෆිෆා ලෝක කුසලානය දිනා ගනී. වත්මන් කුසලානය හඳුන්වනු ලැබුවේ 1974 දීය. ඒ 1930 සිට 1970 දක්වා භාවිතා කළ ජූල්ස් රිමෙට් කුසලානය වෙනුවට ආදේශ කරන ලද්දකි. කුසලානය දල වශයෙන් සෙන්ටිමීටර් 36ක් උසවන අතර බර කිලෝග්‍රෑම් 6කට වඩා වැඩිය. ඒ ප්‍රධාන වශයෙන් කැරට් 18 රංවලින් සාදා ඇති අතර පෘථිවිය ඔසවාගෙන සිටින මිනිස් රූප දෙකක් එයින් නිරූපණය වේ. 2026 තරඟාවලියට පෙර බ්‍රසීලය ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම රට වන අතර ඔවුන් ශූරතා 5ක් දිනාගෙන ඇත. ජර්මනිය සහ ඉතාලිය සිව්වතාවක් බැගින් ශූරතා දිනා ඇත. ආජන්ටිනාව ශූරතා 3ක් දිනා ඇත. ප්‍රංශය සහ උරුග්වේ ශූරතා 2 බැගින් දිනා ඇත. එංගලන්තය සහ ස්පාඤ්ඤ එක් ශූරතාව බැගින් දිනා ඇත. දශක ගණනාවක් පුරා රටවල් කිහිපයක් මෙම තරඟාවලියේ සාර්ථකත්වය දරා ඇත. මේ ශතවර්ෂය තුළ සත්කාරකත්වය දැරු රටවල් වන්නේ 2002 දී දකුණු කොරියාව සහ ජපානය, 2006 දී ජර්මනිය, 2010 දී දකුණු අප්‍රිකාව, 2014 දී බ්‍රසීලය, 2018 දී රුසියාව, 2022 දී කටාර් රාජ්‍ය. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු 2010 ලෝක කුසලානය ඓතිහාසික වූයේ ඒ අප්‍රිකානු මහද්වීපයේ පැවැත්වුණු පළමු ලෝක කුසලානය වූ බැවිනි. කටාර්හි පැවැත්වුණු 2022 ලෝක කුසලානය ඓතිහාසික වූයේ එය මැද පෙරදිග කලාපයේ පැවැත්වුණු පළමු ලෝක කුසලානය වූ බැවිනි. 21 වන සියවසේ ලෝක කුසලාන ශූරයන් වන්නේ 2002 දී බ්‍රසීලය, 2006 දී ඉතාලිය, 2010 දී ස්පාඤ්ඤ, 2014 දී ජර්මනිය, 2018 දී ප්‍රංශය සහ 2022 දී ආජන්ටිනාවයි. 2026 ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝ විසින් දරනු ලබයි. ඒ රටවල් 3ක් විසින් සත්කාරකත්වය දක්වන පළමු ලෝක කුසලානය සහ කණ්ඩායම් 48ක සහභාගීත්වයෙන් පැවැත්වෙන
පළමු ලෝක කුසලානය වනු ඇත. 2030 ෆිෆා ලෝක කුසලානයේ ප්‍රධාන සත්කාරකත්වය මොරොක්කෝව ස්පාඤ්ඤ සහ පෘතුගාලය විසින් දරනු ඇත. ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියෙන් වසර 100ක් සපිරීම නිමිත්තෙන් උරුගුවේ, ආජන්ටිනාව සහ පැරගුවේ යන රටවල විශේෂ ශත සංවත්සර තරඟ පැවැත්වීමටද සැලසුම් කර ඇත. 2034 ෆිෆා ලෝක කුසලාන තරඟාවලිය සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිතය. ලෝක කුසලානය විසින් අමතක නොවන අවස්ථා සහ ප්‍රකට ලෙජන්ඩ් ක්‍රීඩකයන් රැසක් බිහි කර ඇත. බ්‍රසීලයේ පේලේ තවමත් ඉතිහාසයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස රැඳී සිටී. ඔහු ලෝක කුසලාන 3ක් දිනාගත් අතර වයස අවුරුදු 17 දී ලෝක කුසලානයක් දිනාගත් ලාබාලම ක්‍රීඩකයා බවට පත්විය. ඩියාගෝ මැරඩෝනා 1986 දී ආජන්ටිනාව ජයග්‍රහණය කරා මෙහෙය වූ අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා නිසා ඔහු සැමදා මතකයේ රැඳේ. සිනඩීන් සිඩාන් 1998 දී ප්‍රංශය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ශූරතාව දක්වා ගෙන ගියේය. ලියනල් මෙස්සි 2022 දී ආජන්ටිනාව සමග ලෝක කුසලානය දිනා ගනිමින් ඔහුගේ ජීවිත කාලය පුරාම තිබූ සිහිනය සැබෑ කරගත්තේය. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවට හිමිකම් ලබන්නේ ජර්මනියේ මිරොස්ලාව් ක්ලොසය. ලෝක කුසලානය යනු පාපන්දු ක්‍රීඩාව ගැන පමණක්ම නොවේ. ඒට සංස්කෘතික, ආර්ථික සහ සමාජීය වැදගත්කමක් ඇත. සත්කාරක රටවල් ක්‍රීඩාංගන, ප්‍රවාහන පද්ධති සහ සංචාරක යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරති. මෙම තරඟාවලිය ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කරන අතර විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින් එකට එක් කරයි. අද වන විට බිලියන සංඛ්‍යාත ජනතාවක් රූපවාහිනිය, අන්තර්ජාල සජීවී විකාශන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලෝක කුසලාන තරඟ නරඹති. වෙනත් කිසිදු පාපන්දු තරඟාවලියක් මෙවැනි විශාල ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර නොගනී. 1930 දී උරුග්වේහි කණ්ඩායම් 13කින් යුත් කුඩා තරඟාවලියක සිට 2026 දී කණ්ඩායම් 48ක් සම්බන්ධ වන ගෝලීය මහා සංදර්ශනයක් දක්වා ෆිෆා ලෝක කුසලානය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ත්‍යාගයේ බවට පත්ව ඇත. ක්‍රීඩකයින්ට ලෝක කුසලානයක් දිනීම යනු ක්‍රීඩාවේ ඉහළම ජයග්‍රහණයයි. රසිකයන්ට එය ජාතික අභිමානය, දැඩි ඇල්ම සහ එකමුතුකම සැමරීමකි. තවද සමස්ත ලෝකයටම එය මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩා ඉසව්වලින් එකක් ලෙස තවදුරටත් පවතී.